සුබ දවසක්. දැඩිමුණ්ඩ දෙය රාජෝත්මයන් වහන්සේගේ පිහිට ලැබෙන දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගෙදර ආරක්ෂාවක් අපි කරා. ඒ කියන්නේ මෙතනදී ඇත්තම කතන්දරේකෝ මේ දරුවා වරම්මාලාව ගන්න මගේ දේවල් මාලිගාවට ඇවිල්ලා තිබ්බේ. මීට කලින් දේවාල ගණනාවක ගිහිල්ලා ඒ වරම්මාලාව හිර වෙලා තමයි තිබ්බේ. ඉතින් මේ දරුවාගේ වරන් හිර කරන කියන්නේ මේ වරන් හිර කපන වීඩියෝ එක මම කලින් දාලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එකේදී මේ දරුවා පැහැදිලිව ප්‍රකාශ කර හිටියා දේවාලයට ඇවිල්ලා පූජාව දුන්න විතරයි වරන් හිර කපන්න කලිනුත් හැමදේම සාර්ථක වුණා. ඉතින් වරන් හිර කපන දවසේ වෙන බලවේගයක්. ඒ කියන්නේ ඥාති දේවතාවුන් වහන්සේ කියන්නේ හරි ඥාති දේවතාවුන් වහන්සේව අරගෙන වෙන බලවේගයක් මේ දරුවාගේ ශරීරයට බන්ධනය කරලා තිබ්බා. ඉතින් මම මේ බන්ධන බලවේග අයින් කරලා ශුද්ධ ඥාති දේවතාවුන් වහන්සේව ගෙන්නුම් කරලා දුන්නා. ගෙන්නුම් කරලා ආපු දවසේම වරම් මාලාව මම අරගෙන දුන්නා. ඉතින් වරම් මාලාව අරගෙන දීලා ඒ රාජකාරී ටික හරියාකාර කරලා දීලා දැන්ට මම මේ දරුවට බලවේග අරන් දීලා තියෙනවා. එයාගේ ඒ ප්‍රධාන දේවතාවුන් වහන්සේවත් තව දේවතාවියක් තව ස්ත්‍රී ප්‍රාණකාරියක් ඒ කියන්නේ තව බලවේග මාලාවක් දේවතාවියක් ඉන්නවා. ආච්චියම්ම කෙනෙක් ඉන්නවා. මම මොන වරමෙන්ද කියලා කියන්නේ නැහැ. ඒව අනවශ්‍යයි. ඉතින් තව බලවේගයක් ඉන්නවා. දැන්ට බලවේග 4ක් මම ඒ දරුවට අරන් දීලා තියෙනවා. මේ ගෙදර වැඩේ කළේ මේ මාසේ මුල වගේ වැඩේ කරන්න ප්‍රථමත් බලවේග 4ක් ඒ දරුවට පිහිටට හිටව බලවේග මම අරන් දීලා තියෙනවා. ඉතින් අපි මේ වැඩේ කරන දවසේ පළවෙනි වතාවට ඒ දරුවගේ භූමි ආරක්ෂාවට කරන දවසේ අපි දෙවොල් මාලිගාවේ වැඩ කටයුතු කළා මේ නව ඉදිවිච්ච දෙවොල් මාලිගාව. ඉතින් මේ දෙවොල් මාලිගාවේ ප්‍රතිමා වහන්සේලා වඩම්මලා නානමුර කරලා ආලෝක පූජා දීලා ඒ පූජාවල් දීලා තමයි අපි ගෙදර කරලා තියෙන අණවින කොටවින ගෙවල් වල කියන්නේ භූමි හිර දෝෂ කැපුවේ. මොකද දෙවොල් ආරක්ෂා කරලා භූමිය ආරක්ෂා කරලා භූමියේ බාහිර පූජාවල් දීලා භූමියේ දෙවොල් කටයුතු කරගෙන යන්න අවසර වරන් දීලා ඒ රාජකාරී කරේ. ඉතින් මේ වැඩේ කරන්න කලිනුයි මම වරම් මාලාව හදලා දීලා වරමින් රාජකාරී කරන ශාස්ත්‍ර කියන්නේ හැමදේම කරන්න පුළුවන් විදිහට හදලා දීලා තියෙනවා. දැන්ට ඊතුරු බලමාලාවලුත් දෙමින් පවතිනවා. ඉතින් ගෙදර වැඩේ කරන්න කලින්ම මම ඥාති දේවතාවුන් වහන්සේලාව අරගෙන දීලා 4ක් අරගෙන දීලා ඉවරයි. ඉතින් 4ක් අරගෙන දීලා දැන් බොහොම බල සම්පන්න වරම් මාලාවක් දරුවට අරගෙන දීලා තියෙන්නේ. දැන්ට උනත් ඕන කෙනෙක්ට ඕන දෙයක් කිවීමේ හැකියාව ඒ දේවල් මම උදාපත් කරලා දීලා හමාරයි. ඉතින් අන්න එහෙමයි අපි වැඩ කරනවා කියලා කියන්නේ. ඉතින් අපි එකපාරටම භූමිය වැඩේ කරන්න කලින් මගේ දෙවොල් මාලිගාවේ වරන් සුද්ධ කරලා ඒ හැමදේම කරා. ඉතින් ගොඩක් තැන් වලින් කරලා තියෙන්නේ මේ දරුවගේ ඥාති දේවතාවුන් වහන්සේ හිර කරලා තිබ්බේ. හිර කරලා වෙන බලවේග දාලා තිබ්බේ. ඒ විදිහට වරඟපාන වෙන බලවේගයක් දාලා තිබ්බා. ඉතින් මම මේක මගේ දෙවොල් මාලිගාවේ අරන් දාලයි හරි දේවතාවුන් වහන්සේ ගෙන්නලා පිහිටට ඉන්න අනිත් ඉෂ්ඨකාමී ඥාති දේවතාවුන් වහන්සේලාත් හරියාකාර ගෙන්නුම් කරලා ඊට පස්සේ තමයි අපි ගෙදර වැඩේ කරේ. මේ ගෙදර වැඩේදී දෙවොල් කටයුත්ත එයා පටන් ගත්තා. ඉතින් දේවාල කටයුතු මාලාවට මුල් මාලා පැමිණුවා. ඒ කියන්නේ දේව පිළිම තැන්පත් කරලා දෙයියන්ට පහන් නාලක තියන්න පටන් ගත්තා. මගේ අතින්ම තමයි මේ පහන් නාලක තියලා දේව භූමියක් බවට පත් කරලා දේව ආරාධනා කරලා ගොටු දීලා ඒ බන්ධන කපලා ප්‍රේත තටු දීලා ප්‍රේත දෝෂ ඉවත් කරලා සමාගම පිදවින්න ඒ දේවල් දීලා හරියාකාර ඒ දෝෂ බන්ධන සියල්ල කපලා අවසානයේ බහිර පූජාව දීලා වරමට බහිරව අවසරය වගේම භූමියට දියුණුව වෙන විදිහට වැඩ රාජකාරී කරලා භූමියත් දෙවලත් නිවසත් ආරක්ෂා කරලා ඒ හැම කටයුත්තම කරලා දීලා හමාරයි. ඉතින් ඒ දරුවා අද තමන්ගේ වරම් මාලාවෙන් තමන්ගේ දේවාලේ කටයුතු කරගෙන ඊට අමතරව බොහොම හොඳින් ඉන්නවා. අන්න ඒකයි විය යුත්තේ. කරන වැඩේ පිළිවෙලට කරන්න ඕන. වරම සුද්ධ කරලා වරම අරගෙන දීලා බලවේග අරන් දීලා වගේම භූමිය පිරිසිදු කරලා තියෙන. නැත්නම් භූමියට දේව බලවේග වඩින්නේ නැහැ. ශක්ති බලවේග වඩින්නේ නැහැ. දෙවල කටයුතු කරගෙන යන්න හම්බෙන්නේ නැහැ. මේකයි වෙන්න ඕන. ආරෝඩ වුණා නැටුවා ගුරුවරයා ගාව මේ වුණා කියලා එක නෙමෙයි. හරි ගුරුවරයෙක්ගේ වරම හදාගත්තා කියන්නේ තමන්ගේ භූමියෙන් තමන්ට දෙයක් කරන්න පුළුවන් විදිහට වැඩ සැලසෙන්න ඕන. ඉතින් මම අවංකව වරන් හදලා දෙන නිසා තමයි ඒ දරුවගේ දේවතාවුන් වහන්සේලා හරියට භූමියට පවා ආකර්ෂණ ශක්තිය ඇති කරලා භූමියෙන් තමන්ට අරගෙන තමන්ට දේවල් කරගන්න පුළුවන් විදිහට අපි හදලා දෙන්නේ. නැතෝ සමහරුන්ට වගේ දේවාලේ විතරක් ආරූඪ වෙලා ඥාති බන්ධනය කරගෙන වෙන ඥාති දාලා ඒ කතන්දර අපි ගාව නැහැ. ඉතින් අපි හරියට වැඩක් කරපු නිසායි හරි ගමනක් ඒ දරුවොත් යන්නේ. ඉතින් අද බොහොම සන්තෝෂයි ඒ දරුවා මං ගාවට ඇවිල්ලා තාම අවුරුද්දක් නැහැ. අවුරුද්දක් යන්න කලින් වරම සුද්ධ කරගෙන බලවේග 4කුත් ඉඳගෙන භාෂාවත් වරම් පවා පේන වරන් ඒ සත්තත් අරගෙන අද දෙවොල් කටයුතුකුත් පටන් අරගෙන මේ හැමදේම ලස්සනට කරගෙන ලස්සන ගමනක් යනවා. ඉතින් ඇස් වහක් කට වහක් නැහැ. මේකයි විය යුත්තේ. මම හැමෝන්ටම කියන්නේ මං ගාවට එන හැමෝන්ටම කියන්නේ වරම් මාලාව සඳහා එනවනම්
හරි තැනකට එන්න මං ගාවට එන්න කියලා ආරාධනාවක් නොවේ. හරි තැනකට ගිහිල්ලා හරියට කරගන්න. අපි වගේ හරියට වරම අරන් දීලා ගෙදර දොර සුද්ධ පවිත්‍ර කරලා දීලා ගෙදර පවා තමන්ගේ භූමිය පවා දේවාල කටයුත්තක් කරගෙන යනවනම් ඒ කටයුතු කරගෙන යන තැනට පත් කරන දෙවල් මාලිගාවට ගිහිල්ලා රාජකාරී කරගන්න නැතුව ආවට කියලා නිකන් වරම සුද්ධ කරා දෙහි ටිකක් කැපුවා ගෙදර එවන දේවාල වලට යන්න එපා. හරියට බලවේගෙ ගෙන්නලා කතා කරවලා ඒ රාජකාරී කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා තමන්ගේ වැඩ බාර දුන්නොත් තමනුත් ජීවිතේ ජයග්‍රහණය කරා යනවා. ජයග්‍රහණයට මම්පිත් විවර කර ගන්නවා. තමන්ගේ ජීවිතේ දිනුම් කියන එක තමන් මතක තියාගන්න. ඉතින් මෙන්න මේකයි වෙ යුත්තේ. ඉතින් මම ඒගොල්ලන්ගේ ගෙදර වැඩේ ස්ථාන භූමියේ වැඩේ ඒ රාජකාරී පටන් ගන්න කලින් මේ ඒ වන්දනා කරන දේවල් මේ යාතු කර්මය තමයි ඒගොල්ලෝ ඉවර වෙනකම්ම මේ යාතු කර්මය බලන්න. ඒ භූමිය ආරක්ෂා කරලා බන්ධන කපලා ඒ සියලු දේවල් කරන වීඩියෝ පෙළ තමයි මම මේ ගෙන හැර දක්වන්නේ. තමන්ලට බලන්න බැලීමේ හැකියාව තියෙනවා. මේක හඳුන්වා දෙන්න ඕන නිසා මම මූලිකව හඳුන්වා දුන්නේ. මෙතනදී භූමියේ ආරක්ෂා කටයුත්ත කරන විදිහ තමයි දෙවල් කටයුතු බලපිහිටලා ඒ කරන විදිහ තමයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙන හැර දක්වන්නේ. ඉතින් තවත් මගේ ගෝලයෙක්ගේ දේවාලයක් විවෘත වුණා. ඔන්න ඕකයි වෙන්න ඕන. වරන් හදලා දුන්නට වැඩන්නේ දේවාලය විවෘත කරලා දීලා කරගෙන යන තැනට පත් කරලා දීලා හමාරයි. ඔන්න ඕක. අපි කිව්වොත් කරලා පෙන්නනවා. වෙන අය වගේ නොවේ. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් වීඩියෝ එක නරඹන්න දැඩිමුණ්ඩ අප්පච්චිගේ පිහිටයි.
වහන්සේගේ නාමයෙන් ජනිත දේශාන්තර මාලාව දෙන්නා මේ පුදවාලක් ගන්න අපගෙන කැතගෙන බාරවලගෙන ඔබ වහන්සේ වැඩම මාලා කරන බව කන්දස්සාමික බලවරන් මාලාවෙන් බුදුත් නාමසල්ලිගේ ඔබ වහන්සේ පෙන්වු කරන ඔබ වහන්සේ මේ බෝධි මාලාව කැවීමේ වඩගෙන බව ඒ සත්ත්‍ය මාලාව දෙන සන්තෝෂ පුදවාලක් උසුම සෙනවිරත් මුල් කලවර අවතාර බුදුන්පත් කරගෙන සෝම කලවර අවතාර මාලාවේ පිටරෙස් මේ දරුවන්ට නිවසන භූමිය කරා සිගුරු අනිමින පොළි නිදහසක් බන්ධන උතුම් කලවර මහා පොත්තිය කැපම් කළා අපිට කැපම් කරලා පෙරළුම් කරලා පැන්නුම් කරලා සීල බන්ධනවලි මේ දරුවන් ගන්න නිවසන ස්ථාන බුදු උපදේශ කරන්න කියනවා ලැබී මාලා හේකන බුදුන් සරිකට සරිපාල සම්මාන
නෑ නෑ එකක් ගන්න. අරකට. ආගෙන මම පොඩ්ඩක් කියනවා. හරි. දැන් අයින්නේ. දැන් අපේ ලොකුවට හිල් කරන්න හිල් කරා.
අඩාලේ දීපේ උපන් වීදාවරෙන් එනකින අවනක්ත වාසට මලවිනියගෙන දැතට විකාමස් කන්නට ගතිය මිනිහා විකා අපියංග නන්දකා ගැටුව සිටිනා නොහැකා නැතිවරු දෙවියකා වරෙන් මාකී තැනට හනිකා